මනස තුල පරිසරයක් ගොඩ නැගුණොත් ඒ පරිසරය අපිව පාලනය කරනවා. වෛද්‍යවරු ඔබට කිව්වොත් ඔබට තිබෙන්නේ පිළිකාවක් කියලා. ඔබ තුල පරිසරයක් නිර්මාණය වෙනවා. ඔබ දන්නවා පිළිකාවක් හැදුණු කෙනෙක් ජීවිතේට හොඳ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔබ මොන ස්ථානෙට ගියත් ඔබේ මනසේ තියෙන සිතුවිල්ල තමයි මං පිළිකා රෝගියෙක් තාම ලෝකේ කොහෙවත් පිළිකා වලට බෙහෙත් හොයාගෙන නැහැ. වකුගඩු දෙක නරක් වුණොත් ඔබ පරිසරයකට එනවා වකුගඩු නරක් වුණා කියලා. එතකොට ඔබ ජීවත් වෙන්නේ වකුගඩු දෙක නරක් වුණා කියන පරිසරය තුලයි. මොලේ ඔබට ගෙඩියක් ආවා කියලා දැනගත්තොත් ඔබ ජීවත් වෙන්නේ මොලේ ගෙඩියක් ආපු කෙනෙක් ආයේ ජීවිතේට බේරිලා නැහැ කියන පරිසරය තුල. ඔබට හෘදයාබාධයක් ලේ කැටි ආවොත් ඔබේ මනසේ සිතුවිල්ලක් ඇති වෙනවා ලේ කැටි ආපු කෙනෙක් සුව කරන්න සර්ජරි එකක් කරන්න ඕනි කියලා. එතකොට මේ පරිසරය තමයි ඔබ පාලනය කරන්නේ. කොතරම් දෙවියන් වහන්සේගේ බලය හෝ වෙන යම් ක්‍රියාවක් ඔබට උදව් කළත් ඔබ ඒ සිතුවිල්ලෙන් මිදෙන්නෙම නැහැ. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ඒ පරිසරයෙන් ඔබ මිදෙන්න කැමති නැත්නම් යේසුස් වහන්සේට බෑ ඒ තනත්තාව තනත්තියගේ ජීවිතයට මුකුත් කරන්න. මොකද හේතුව යේසුස් වහන්සේ හාස්කමක් කරන්න පරිසරය මාරු කරන්න තීරණය කළා. මම කියන්නේ නෑ ඔබේ ගම මාරු කරන්න කියලා. හැබැයි මම ඔබට කියනවා ඔබ ඔය හිතාගෙන ඉන්න සිතුවිල්ල මම සුව වෙන්නේ නෑ. අට ඔලුස්සන්න බෑ. සමහර අයගේ කේන්දරේ තියෙනවා අවුරුදු 65 පන්නන්න බෑ කියලා. 29 පන්නන්න බෑ කියලා. සමහර අයගේ තියෙනවා මේක හරිම නරක කාලයක් කියලා. යක්ෂයට ඕනේ ඔයාව වැරදි පරිසරයක තියන්න. ඔයා වැරදි පරිසරයක ඉන්න තාක්කල් ඔයාට කවදාවත් ස්වාමින් වහන්සේගේ ක්‍රියාව පේන්නේ. ඔබ ඒ ස්ථානෙන් එළියට එන්න ඕනේ. ඔබගේ දරුවා, ඔබගේ රෝගී, ඔබේ ප්‍රශ්න මොකක් වුණත් ඔබ යේසුස් වහන්සේට ඔබව සුව කළ හැකි මා සුව වෙනවා කියලා ඔබ ඉන්න ස්ථානෙන් යේසුස් වහන්සේ ඉන්න ස්ථානෙට එන්න ඕනේ. ඔබට වෛද්‍යවරයා කියපු දේ, ඔබට සමාජ මිනිස්සු කියපු දේ, ඔබට ලෝකයා කියපු දේ ඔබ ඒක විශ්වාස කරගෙන නම් ඉන්නේ. ඔබට දෙයක් කියන්න කැමතියි. ඔබ ඔය රෝගෙම්ම විනාශ වෙනවා. ඔය ප්‍රශ්නෙම ඔබ විනාශ. ඔබට ඔය තියෙන ශාපෙම ඔබ විනාශ වෙනවා. මොකද හේතුව ඒ පරිසරය ඔබ වෙනස් කරගන්න කැමති නැති නිසා. යේසුස් වහන්සේ තමාගේ පරිසරයට මනුෂ්‍යව කැඳවනවා. යේසුස් වහන්සේ ඔබ සහ මා මුදවා ගන්න පිණිස උන්වහන්සේගේ පවිත්‍ර ශුද්ධ රුධිරය උන්වහන්සේ කුරුසියේ පූජා කළා. උන්වහන්සේ ඔබගේ ශාපෙන් පාපෙන් ඔබ ගලවන්න යේසුස් වහන්සේ තමාගේ ජීවිතය කල්වාරි කුරුසේ පූජා කළා. මේ ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේ ඔබේ පරිසරය වෙනස් කරන්න එතුමාගේ සුද්ධ ලේ ඔබ උදෙසා පූජා කළා. පාපයක් නොකළ තනන් වහන්සේ, පාපයක් නොදත් තනන් වහන්සේ යේසුස් යන නමින් මේ පොළවට ඇවිල්ලා නිර්මල ශරීරය පූජා කරලා නොවිඳිනා වද විඳලා ලේ වලින් ඔබගේ පාපයට සමාව දුන්නා. යේසුස් වහන්සේ කියන්නේ ආගමක් නෙවෙයි. යේසුස් වහන්සේ කියන්නේ ලෝකේ සත්‍යතාවයයි, ලෝකේ ආරම්භයයි, අවසානයයි, කෙලවරයි.